එක රැයකින් මහා සාගරයට ගිලී ගිහින් අතුරුදන් වුණ බව කියන බලවත් දූපත් ශිෂ්ටාචාරයක් වන ඇට්ලන්ටිස් ගැන කතාවට අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝකය ආකර්ෂණය වෙලා ඉන්නවා. මේක ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකක්. ඒත් ඇට්ලන්ටිස් ඇත්තක්ද නැත්තං සැඟවුණු අර්ථයක් තියෙන කතාවක් විතරද? අපි මේ පුරාවෘත්තය ගැන ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම ගවේෂණය කරලා මේ මිත්‍යාව විසඳන්නයි හදන්නේ. ඇට්ලන්ටිස් කතාවේ ආරම්භය. ඇට්ලන්ටිස් ගැන මුල්ම සඳහනක් එන්නේ ක්‍රිස්තපූර්ව 360 විතර පුරාණ ග්‍රීක දාර්ශනික ප්ලේටෝගෙන්. ප්ලේටෝගේ ටිමේයස් හා ක්‍රිටියාස් සංවාද දෙකෙන් ඔහු ඇට්ලන්ටිස් ගැන විස්තර කරන්නේ මේක ඔහුගේ කාලයට වඩා අවුරුදු 9000කට කලින් පැවතුණු බලවත් දූපත් ජාතියක් කියලා. ප්ලේටෝ කියන්නේ ඇට්ලන්ටිස් තිබුණේ හෙරක්ලිස් කණුවලින් එහා කියලා. හෙරක්ලිස් කියන්නේ වර්තමාන ජීබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය ඒ කාලේ හඳුන්වපු නම. ප්ලේටෝ ලිව්වේ ඇට්ලන්ටිස් කියන්නේ බලවත්, ධනවත් හා තාක්ෂණිකව දියුණු ජාතියක් කියලා. ලිබියාව හා ආසියාව එකට එකතු කළාට වඩා මේ ඇට්ලන්ටිස් විශාලයි කියලා ප්ලේටෝ ලියලා තියෙනවා. මේ කියන්නේ ක්‍රිස්තපූර්ව 360 දී ලෝකය හඳුනාගත් ආකාරය අනුව. ඉතින් මේ ඇට්ලන්ටිස් රන් රිදී වලින් වැසී ගිය විශ්මය ජනක දේවාල, ඇලමාර්ග, මාලිගා වලින් පිරුණ බවත් මුහුදු දෙවියා වන පොසෙයිඩන්ගෙන් පැවත එන ප්‍රඥාවන්ත රජවරුන් විසින් පාලනය කරමින් පරම්පරා ගණනාවක් සාමයෙන් සමගියෙන් ජීවත් වුණ බවත් ප්ලේටෝ ලියලා තියෙනවා. කොහොම වුණත් කාලයත් සමග ඇට්ලන්ටිස් වැසියන් කෑදර හා දූෂිත වෙලා තමන්ගේ අධිරාජ්‍ය පුළුල් කරන්න ඇතෑන්ස් ඇතුළු අනෙකුත් ජාතීන් යටත් කරගන්න උත්සාහ කළ බව තමයි ප්ලේටෝ කියන්නේ. මේ නිසා දෙවියන් කෝප වෙලා එක රැයකින් ප්‍රචණ්ඩ භූමිකම්පා හා ගං වතුර ඇවිත් ඇට්ලන්ටිස් දූපත මුහුදේ ගිල්වා අතුරුදන් කරලා තියෙනවා. ප්ලේටෝ කළේ ඉතිහාසය විස්තර කිරීමක්ද නැත්නම් සදාචාරාත්මක පාඩමක්ද? බැලු බැල්මට පේන්නේ මේක සැබෑ ඓතිහාසික වාර්තාවක් වගෙයි. මොකද ප්ලේටෝ ඇට්ලන්ටිස් ගැන කියන්නේ භූගෝල විද්‍යාව, ආර්ථිකය හා සමාජය පිළිබඳ විස්තරත් එක්ක. ඒත් ගැටලුවක් තියෙනවා. ප්ලේටෝ කියන්නේ ඉතිහාසඥයෙක් නෙවෙයි, දාර්ශනිකයෙක්. ඔහුගේ අරමුණ ඉතිහාසය වාර්තා කිරීම නෙවෙයි, දර්ශනයක් හඳුන්වා දීම. හුඟක් විද්වතුන් කියන්නේ ප්ලේටෝ ඇට්ලන්ටිස් නිර්මාණය කළේ සදාචාරාත්මක උපමාවක් වෙනුවෙන් කියලා. කෑදර හා දූෂිත බව නිසා ඕනෑම ශ්‍රේෂ්ඨ සමාජයක් පරිහානියට යන බව පෙන්වන්න කියලා. කොහොම වුණත් සියවස් ගණනාවක් පුරා ගවේෂකයින්, ලේඛකයින් සැබෑ ඇට්ලන්ටිස් හොයන එක නවත්වලා නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ ප්ලේටෝගේ කතාවේ සත්‍යයක් තිබිය යුතු බව ඒත්තු ගන්වන්න. ඇට්ලන්ටිස් කොහේ තියෙන්න ඇතිද? අවුරුදු ගණනාවක් පුරා ඇට්ලන්ටිස් වෙනුවෙන් යෝජනා ඕනෑ තරම් ඉදිරිපත් වෙලා තියෙනවා. ග්‍රීසියේ සැන්ටොරීනී හෙවත් තේරා. බොහෝ විද්‍යාඥයන් හිතන්නේ ග්‍රීසියේ ක්‍රීට් දූපත හා ඒ අසල පිහිටි තේරා ප්‍රදේශයේ මිනෝවන් ශිෂ්ටාචාරයෙන් ඇට්ලන්ටිස් ආභාසය ලැබුවා කියලා. ක්‍රිස්තපූර්ව 1600 විතර තේරාහි දැවැන්ත ගිනිකඳු පිපිරීමක් වෙලා නගර විනාශ වෙලා ලොකු සුනාමියක් ඇති වෙනවා. ඒ නිසා මේ කතාවත් ඇට්ලන්ටිස් පුරාවෘත්තයට හුඟක් ගැලපෙනවා. අසෝර්ස් හෝ කැනරි දූපත්. මේ දූපත් පිහිටලා තියෙන්නේ ඇට්ලාන්ටික් සාගරයේ ප්ලේටෝ විස්තර කරපු ප්‍රදේශයේමයි. සමහරු විශ්වාස කරන්නේ භූතැටි ගැටීම හෝ මුහුදු මට්ටම් ඉහළ යාම නිසා ගිලී ගිය ඇට්ලන්ටිස් නගරයේ ඉතුරු වුණ දූපත් මේ විදිහට පේනවා කියලා. ඇන්ටාර්ක්ටිකාව. අලුත් න්‍යායන් කිහිපයකින් යෝජනා කරනවා අයිස් වලින් වැහෙන්න කලින් ඇන්ටාර්ක්ටිකාව ඇට්ලන්ටිස් විදිහට පැවතුණා කියලා. ලෝකය සම්පූර්ණ ගවේෂණය කරන්න කලින් නිර්මාණය කරපු පැරණි සිතියම් ආශ්‍රයෙන් තමයි මේ මතය ගොඩනැගෙන්නේ. ස්පාඤ්ඤය හෝ මොරොක්කෝව.
දකුණු ස්පාඤ්ඤ අසල තියෙන සමහර පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වල පුරාණ ටාටෙසෝස් නගරය වගේ දේවල් වල ප්ලේටෝගේ විස්තරයට සමාන ලක්ෂණ තියෙනවා. වෘත්තාකාර ඇලමාර්ග, ලෝහ සම්පත් වගේ දේවල් තරමක් විශේෂයි. සාක්ෂි සෙවීම. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතුනත් ඇට්ලන්ටිස් ගැන ස්ථිර පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හොයාගන්න හැකියාවක් ලැබිලා නැහැ. කිමිදුම්කරුවන් චන්ද්‍රිකා ස්කෑන් පරීක්ෂණ හෝ සාගර පතුල ගැන අධ්‍යයන කිසිම එකකින් ප්ලේටෝගේ වාර්තාවට ගැලපෙන ගිලී ගිය මහද්වීපයක් හෝ ශිෂ්ටාචාරයක් අනාවරණය වෙලා නැහැ. සමහර කාලවල ඇට්ලන්ටිස් කියලා හොයාගත්ත හුඟක් දේවල් මුහුද යට බිත්ති මාර්ග වගේ දේවල් ස්වභාවිකව සැකසුණු දේවල් කියලා පස්සේ හොයාගන්නවා. අද විද්‍යාඥයන් ස්ථිරව තහවුරු කරන දෙයක් තමයි සම්පූර්ණ මහද්වීපයක් වගේ භූමි ස්කන්ධයක් එක රැයකින් කිසිම විදිහකට ගිලී අතුරුදන් වෙන්න බෑ කියන එක. ප්ලේටෝගේ අදහස ප්‍රතික්ෂේප කරන්න ප්‍රබලම සාක්ෂියක් තමයි ඒක. පුරාවෘත්තය හැදුන හැටි. අපි අතීතයට ගියොත් ඇට්ලන්ටිස් පුරාවෘත්තයේ සඳහන් වෙන විදිහට ගංවතුර අතුරුදන් වෙන ඉඩම් වගේ දේවල් වලට මධ්‍යධරණී කතාවල මූලයන් තියෙන්න පුළුවන්. මෙසපොතේමියානු කතාවල පවා මේ වගේ ස්වභාවික විපත් ගැන විස්තර කෙරෙනවා. තේරා ගිනිකඳු පිපිරීම වගේ සත්‍ය සිද්ධි මේවට හේතු වෙන්න පුළුවන්. අභිරහස විසඳීම. අවුරුදු 2000කට වැඩි කාලයකට පස්සේ ඇට්ලන්ටිස් අභිරහසට දෙන්න පුළුවන් තාර්කිකම විසඳුම තමයි මේ. ඇට්ලන්ටිස් කියලා සැබෑ දූපත් ශිෂ්ටාචාරයක් කවදාවත් මේ ලෝකේ පැවතුනේ නෑ. ඒක උපමාවක්. දූෂණය, බලලෝභය, මහා බලවතුන්ගේ කඩාවැටීම, පරාජය වගේ දේවල් උගන්වන්න ප්ලේටෝ නිර්මාණය කරපු කතාවක් මේක. සමහර කොටස් ඒ කාලේ උන සැබෑ සිද්ධිවලින් සකස් කරලා තියෙනවා. ඇට්ලන්ටිස් බලය පවතින්නේ නටඹුන් තුල නෙවෙයි, එයින් ගේන පණිවිඩය ඇතුලේ. ඇට්ලන්ටිස් පාඩමෙන් කියා දෙන්නේ ප්‍රඥාව වගේ ගුණධර්ම නැති වුණොත් ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාර උනත් කඩා වැටෙන්න පුළුවන් කියන එක.